ලංකාවේ තියෙන ලස්සනම දියඇල්ල මොකක්ද කියලා ඇහුවොත් ඔයා දෙන උත්තරේ මොකක්ද? අපි අද රත්නඇල්ල පැත්තට ගිහින් ඒ ගැන කතා කරමු. ඔයාලා Google Maps වල රත්නඇල්ල කියලා ඩිරෙක්ෂන්ස් දැම්මොත් ඔයාලා යන්නේ වැරදි තැනකට. අපි අද යන්නේ හසලක තියෙන රත්නඇල්ලට. එතනට යන්න ඔයාලා රත්නඇල්ල කාපාක් කියලා සර්ච් කරොත් හරි තැනට ඩිරෙක්ෂන්ස් දාගන්න පුළුවන්. හසලක ටවුන් එකේ ඉඳලා ගත්තොත් මෙතනට කිලෝමීටර 3ක් වගේ තියෙන්නේ. මහනුවර මහියංගනයේ ප්‍රධාන පාරේ 18 වංගුව පහු කරන් පස්සේ හසලකට ළඟා වෙනවා. හසලක වීරයාගේ ප්‍රතිමාව ගාවින් වම් පැත්තට තියෙන පාරේ ගියාම ඔයාලා මේ හසලක වැව සහ හසලක ගම්මානයේ පැත්තට ඇතුල් වෙනවා. රත්නඇල්ල කාපාක් එක ගාවට එනකන් පාර හොඳයි. මේ තියෙන කාපාක් එක. ඒ හරිය බලන්න පුළුවන් දේවල් මේ බෝඩ් එකේ තියෙනවා. ඒ වගේමයි ඔයාලට කෑම අවශ්‍ය නම් මෙන්න මේ ලුඩුමිරිස කියන තැනටත් කතා කරලා කෑම ඕඩර් කරගන්න පුළුවන්. කාපාක් එක ගාව ඉඳන් ලස්සන වෙල්යායක් මැද්දෙන් තමයි ඔයාලට උඩට යන්න තියෙන්නේ. ඊට පස්සේ මේ වතුර පාර අයින දිගේ කිලෝමීටර් 1.5ක් විතර ඇවිදගෙන යන්න තියෙනවා. සමහර තැන්වල හීනි බැම්මක් තියෙන නිසා ගොඩක් වයස කෙනෙක්ට නම් එන්න අමාරුයි. ඒ වගේම මෙන්න මේ මහ කඳුර කියන පඩිපෙළ නැගලා බැස්සම හම්බෙනවා පොඩි අඩිපාරක් කැලේ ඇතුළට යන්න. රත්නඇල්ලට යන ප්‍රධාන මාර්ගයෙන් හැරිලා මේ ගමන යන්න තියෙන්නේ මීටර 200ක් විතර යද්දි මෙන්න මේ වගේ ලස්සන දිය ඇල්ලක් හම්බෙනවා. මේකට කියන්නේ කළුව වැටුණ ඇල්ල කියලා. කොහොමද? ලස්සනයි නේද? අතර මගදී හම්බෙච්ච ඒ ලස්සන දිය ඇල්ලෙන් පස්සේ අපි දැන් රත්නඇල්ල පැත්තටයි යන්නේ. මේ පේන්නේ රත්නඇල්ල. තියාගල ඉහළ කෙළවර ගාව තියෙන මේ පඩි පෙළෙන් ඔයාලට රත්නඇල්ල ගාවට යන්න පුළුවන්. ඉතින් ඔයාලා හසලක ගැන අහලා තිබ්බට මේ දියඇලි ගැන දැනගත්ත පළවෙනි දවස අද වෙන්නත් පුළුවන්. ඒවා බලන්න යන්නත් ආස හිතෙන්න ඇති. මේ වීඩියෝ එක ඒකට පොඩි හරි උදව්වක් වෙයි කියලා මං හිතනවා. එහෙනම් තවත් ගමනකින් ළඟදිම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.